අවුලන් නෑ. කාලපොඩි ඉවරයි. තුවාල නම් ඕක ගලවපන් දැන් ලුලු වැඩි තුන පහ මිශ්‍රණය ගන්න පුළුවන් වෙන්නේ. වාර නම් තියෙනවා. මොකද? ලුණු සල්පයක් මදි පාඩුව සඳහා අන්ත දෙන්න. ලුණු මදි බව මට මෙහෙම අල්ලගන්න නමක් නෑ අරගෙන යන්න. Oh yang oh dia lele mu tiada ho Sa, lele. බිය කිරල ළඟ Hari kalatua. කටරහ ප්‍රදේශ නම් බිය කිරල ළඟ Ipa niwa hambulan. වතුර පොඩ්ඩක් කකුලේ ගෑවෙන්නේ Oh. Aduh, me මොකද මම මේ? පට්ට. අර පොල් තෙල් ටික එහෙම කෝබ ඔය ගිනි කුඩ ගනිකෝ මේ මෙතන වතුරේ නම් මේ හරි බං ඕවා වේලෙනවා. දැන් මේ සාදාගත් ලිප. මේ ආකාරයෙන් සාදාගත් ලිප උතුරට ප්‍රධාන ගල යොමු වනසේ උතුර ප්‍රධාන කලකෝ. එනවා. පට්ට. රට ගිනි පෙට්ටියක් ආධාරිත ගිනි දෙලවීම ව්‍යවස්ථාව සිදු කරනවා ගෙදර ප්‍රධාන කාන්තාව විසින් ගෘහණිය විසින් මේ සිදු කරන්නේ පට්ට. නිවසේ ප්‍රධාන කාන්තාව විසින් ඒක සුදු පාටයි නේද? සියලු දෙනා වෙනුවෙන් විශේෂිත ගිනි පෙට්ටියක්. චිකන් කරියක් පිළියෙල කිරීමට රට ගිනි එක පෙට්ටියකින් පාරෙන් පත් වෙනවා. එක පාරෙන් පත් වෙනවා. ඔව් සර එක තමයි වැඩි. දානුක මහත්තයා සම්ප්‍රාප්ත වෙනවා. එතන පට්ටනේ. UK ප්‍රතිපේරණි අද්දන්න එපා පස්සේ. ඔය මං කිව්වා අද්දන්න එපා පස්සේ. ප්‍රභාත් මහත්තයා සම්ප්‍රාප්ත වෙනවා. හලෝ. කටබහ ප්‍රදේශය තුල අත්පොඩියක් ගසන්න. කට්ට බහන මේ නේද? මට පේන්නේ නැහැ කෝ අපි කොළඹ අම්මට රැවුල් එක්ක නම. කොල්ල ඔනේ රැවුල් එක්ක. හරි හරි ඔව්. ඕ. නවලා. උමේෂ පොතෙල් එක අර පහේ ටික ඒක කරන් වරින්. උමේෂ් බවුට් එක ගේන්න. ඔව් ඔව්. ඇයි ඒ මොකද? ඔව් ඔව් වතුර. ඇලෙත් තියෙන වතුර. නිවුණාද?
කුකින් චරි. ගල ළඟ යන වෙන පොඩි ගලක් තියන්න. මේකට පයින් ගහයි වගේ මයික කවුරු හරි. ගමන්නේ වැලි පිටින් හරි ගමු. චාරිය. චන්න මහතා සමග. විතර කර කරන්න දේ. ඒ චාරියෝ. ගල රස්සා දිනේ. ඒ දාන්නේ මොනවද? පොදුලෝල ගොරක නැති ගිය. කිඹුරු දැම්මා, කොච්චි දැම්මා. දැන් ඉතාම කළු ස්වරූපයක්. කළු වෙලා ගිහින් ටීක් දාන්නේ නෝ. ඒ හිල්ලලාද බා? ටයිලෙලා. අපි මට පේන්නේ හිල්ලලාද කොල්වා? අම්මට. බාබා කියෝ. ඒක ගැටේද? වතුර ගත්තා. අපි උදාහරණ කරකෝ උදාහරණ. ඒක තමයි ක්‍රමය. ඔය චයිනීස් ක්‍රමය. ජපාන් ක්‍රමය. චාරිය මචං විස්කි පොඩ්ඩක් දෙන්න පොඩ්ඩක් ගිනි ගත්ත ගණන් ගන්න. අපරාධ මේ ඉන්න මේක කළා ආව. ඒක පුටක් ගන්න තිබ්බේ. ඔබ එක පාට කළු වෙලා ගියා නම් පාට. ගහලා තියපන් පොකුලා. එල් මදිද? තාම මදි. පොඩක් දාමු. මේක ගන්න පාට. දැන් මේ මොනවද මල පාට දාලා මේකට අපි විස්කි ප්‍රමාණයක් ඉතුරු කරන්න ඕනේ, එකතු කරන්න ඕනේ. ඒක ගෙනල්ලා නැහැ. මේ ගිලන්නේ? දැන් මේ වතුර. වතුර දාලා දැන් මේ දින මස් හැලිය. ඔය තියෙන්නේ බබා වගේ උනේ. ලුණු කෝගෙන ආපු. එහෙමද? මාසේ කුල්ද බා. පොල් කඩු දානවා? මගේ අදහස මෙයා යෝජනා කරා බත් එකේ නුඩල්ස් එකේ තැටිය දාලා කමු කියලා. ඔව්. ඒක කාලේ ඉවරුනාට පස්සේ ආපු අත්පය සෝදගෙන ආපු ඉස්සරහ චිකන් කන්න කම්මැලි වගේ. ඔව්. අන්න වෙලාවේ කිව්වට කාලේ. ඌට මොන කැටයන් දෙනවා කල්ලේ. ඌට මොන කැටයන් දෙනවා කල්ලේ කියන එක මගේ අදහස. මාත්‍ර බඩක්. අනේ දැන් වීඩියෝ ගන්නපා. දැන් වීඩියෝ ගන්නපා. මේක මෙන්න මේක කරන්න වීඩියෝ හොඳයි. දුන්නු පොඩ්ඩක් කවනම් මම. ජීව දාලා දුන්නු පොල්ලේ. ජීව දාලා නේද බිරි. බිරි රෙඩි නේ තියෙන බිරි. බිරි දාලා බිරි දාලා මේ වගේ ජීව දාලා දුන්නු පොල්ලේ ටීම් එකේ ඉන්න ඕනේ කියලා. හරි. මේක අපිට එන්නේ. ඒ වුණාද? මේ ඇවිල්ලා ඉන්දියාප්ප කොත්තු. ඉන්දියාප්ප කොත්තු. ප්‍රභාත් කියන ඕනගේ විශේෂ අනුග්‍රහයක්. මේ ප්‍රභාත්. වාඩි වෙලා. එන්නේ ඉන්දියාප්ප කොත්තු රස බලන වෙලාව. මට දීව අතර පොඩි. ඇති. කොහොම රසයක් දැනෙනවා? හොඳයි. උතාම අනාර්ග රසයක්. ඔරෙන්ජ් ක්‍රස්ට් එකක් වගේ නිකන් එහෙම අරන් යන්න. මට ඔය ස්ප්‍රයිට් එක. උඹලට නිකන් ඒ වගේ නිකන් අදහස ආවෙම නැහැ නේ. ඔකල්ලා මේ. අන්ති බා මට එව්වේ. අර පියනක් තරම් වරින් මොම්ම. බත් දිගාරින් මොම්ම. මාළුන්ට දාන දෙනවා. මතෙන් දාන්න බා. අටපහ පොඩි. යා මේ ආරයට අල්ලන්න මතෙන්ට අල්ලන්න. අර දින්දුවා. ඈ ලයින් එක පොඩක් ගන්න. ස්ටෝරි දාන්න. බොන්නේ ස්ටෝරි දාන්න. අයියෝ! හරි. එල. මේක නෑනේ බා. ඕ හොතේ. මේක දිහාටනේ කත්තේ. මේක මොකද වගේ? මේක දාලා. ඒ මම මේ ගෑ ගන්න. ඒ මට පොන්නේ වේ හල්නවා බා. ඒ වතුර මා කරන්නේ. බලාගෙන පපුව ලෙෆ්ට්. ඒ ඔතන